හයි යාළුවනේ. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. ඉතින් යාළුවනේ අද මම ඔයාලා එක්ක share කරගන්න හිතුවේ ටිකක් වෙනස් දෙයක්. මම හැමදාම කතා කරන්නේ කැම්පස් ගැනනේ. හැබැයි අද කැම්පස් ගැන නෙමෙයි ඔයාලා එක්ක මම ෂෙයා කරගන්න ආවේ. ඉතින් මම කොහොමද මගේ weight loss journey එක කළේ කියලා. ඇත්තටම දැන් කවුරු හරි බනීමට ඔයා තාමත් මහතයිනේ, ඔයා මහ බතලයිනේ කියලා. ඇත්ත මම පිළිගන්නවා. තාමත් මම chubby. තාමත් අර කෙට්ටු කියන තත්ත්වයට තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඔයා දැක්කොත් මගේ පරණ ෆොටෝ එකක් ඔයාලා දැනගනී මම ලොකු weight එකක් loss කරලා ඉන්නේ කියලා. ඉතින් මම මගේ පරණ ෆොටෝ එකකුත් මේ පැත්තෙන් දාන්නම්. එතකොට ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් නේ. මම කොහොමද මගේ weight එක loss කරගෙන තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මම කොහොමද මගේ weight loss journey එක කළේ? කොහොමද ඇත්තටම කියන තරම් අමාරුද weight loss කරන එක කියන එක මම අද ඔයාලා එක්ක share කරගන්නවා. ඇත්තටම යාළුවනේ මම ටිකක් එක්සර්සයිස් කරන්න කැමතියි. එක්සර්සයිස් කරන්න ලොකු කැමැත්තක් තියෙන කෙනෙක් නෙමෙයි. සහ මම ටිකක් කම්මැලි එක්සර්සයිස් කරන්න. ඉතින් ඒකත් එක්ක මට හැබැයි පුළුවන් ඇති තරම් කෑම පාලනය කරලා ඉන්න. ඉතින් මම ගොඩක් වෙලාවට follow කරේ ඩයට් එකක් තමයි. ඩයට් එක කරන අතරතුර ඉඳ හිට එක්සර්සයිස් කළා. හැබැයි මම එක දවසක් කළොත් ආයි මාසෙකින් විතර තමයි කරන්නේ. මම ලොකු ගොඩක් වෙලාවට එක්සර්සයිස් කරන්නේ මට කම්මැලි. ඉතින් ඒකත් එක්ක මම ඔයාලට අද ෂෙයා කරගන්න මම කොහොමද ලොකු කිලෝ ප්‍රමාණයක් ලොකු කිලෝ 15ක් විතර මම කොහොමද රෙඩියුස් කළේ කියන එක. ඉතින් ඔයාලා දැන් දැක්කනේ මගේ පරණ ෆොටෝ ඒකත් එක්ක දැන් ඔයාලට තේරෙනවා ඇති මං ඇත්තටම weight loss වෙලා තියෙන්නේ කියලා. මම තාම මගේ ටාගට් ගන්නට ආවේ නැහැ. මම තාම යන ගමන් මගේ ටාගට් එකකට. ඉතින් මේ අතරතුර මං හිතුවා මගේ එක්ස්පීරියන්ස් මම ඔයාලට ෂෙයා කරගන්න ඕනේ කාට හරි වැදගත් වෙයිනේ. ඉතින් මේ weight loss journey එක ගැන කතා කරනකොට මට කොහොමද මේ අයිඩියා එකක් ආවේ කෙට්ටු වෙන්න ඕනේ කියලා. ඇත්තම කාරණේ මගේ වයස අනිත් අයත් එක්ක බලනකොට හරි හැඩයි, හරි ලස්සනට ඉන්නවා. ඇයි මං විතරක් මේ අලබෝලයක් වගේ ඉන්නේ වගේ හැඟීමක් මගේ හිතට ආවා. මම ආයි මේ වයසේ ආයි ඉන්නේ නෑනේ නේද? මම ආයි වයසට යනවා මිසක් මම මේ වයසේ ඉන්නේ නෑ ආයි. ඉතින් මට ආයි chance එකක් හම්බ වෙන්නේ නෑ මේ තරුණ කාලේ ඉන්න. ඉතින් ඇයි මම මගේ තරුණ කාලේ කැතට ඉන්නේ නේද? ඉතින් මං හිතුවා මම ලස්සනට ඉන්න ඕනේ මගේ තරුණ කාලේ. ඉතින් ඒක නිසා මම ඕනේ මගේ weight එක loss කරගන්න. මම හැඩට ඉන්න ඕනේ. මං හැඩ වැඩට ඉන්න ඕනේ. ආකර්ෂණීය කෙනෙක් විදිහට ඉන්න ඕනේ කියන එක මගේ ඔළුවට ආවා. ඉතින් මොන ඩයට් එක කළත් පළවෙනි දේ තමයි වගේ ඩිසිප්ලින්. මොන දේ කොහොම වුණත් ඔයාගේ කට පාලනය කරගන්නේ නැත්නම් ඉතින් මොන ඩයට් කළත් වැඩක් නැහැ. බොරු තමන්ගේ හිත විතරක් රවට්ට ගත්තට වැඩක් නැහැ. ඇඟ රැවටෙන්නේ නැහැ. ඉතින් ඔයාට ඕන නම් ඔයාගේ weight එක අඩු කරගන්න ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ඩිසිප්ලින් හදාගන්න එක. පළවෙනිම කාරණය තමයි ඔයා හොඳ සංයමයකින් ඉන්න ඕනේ වගේ හිත පාලනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් මම කරපු ඩයට් ප්ලෑන් ගැන මම කියන්නම්. මම මුලින්ම කළේ එක් ඩයට් එක කළා. ඒකෙදි දවස් 3ක් උදේට බිත්තර 3යි, දවල්ට බිත්තර 3යි, රාත්‍රීට බිත්තර 2 විදිහට දවස් 3ක් බිත්තර විතරක් කාලා හිටියා. ඊට අමතරව වතුර බිව්වා. තමන් කැමති නම් අවශ්‍ය නම් ග්‍රීන් ටී එකක් බොන්න පුළුවන්. ඉතින් එහෙම කරලා ඇත්තටම බර අඩු වෙනවද? ඔය ඩයට් එක මාත් YouTube එකේ සර්ච් කරලා තමයි මේ බැලුවේ. ඉතින් මම මුලින්ම එක් ඩයට් එක කරපුවාම පළවෙනි දවසේ මම කිලෝ 1ක් අඩු වෙලා තිබ්බා. ඉතින් ඔහොම මම දවස් 3 බලනකොට ඇත්තටම මගේ weight එක කිලෝ 3කින් අඩු වෙලා තිබ්බා එක් ඩයට් එකේදී. ඉතින් මුලින්ම මම කියන්නම් ඔයා ස්කේල් එකක් අරන් ඉන්න. මොකද නැත්තම් ඔයාලට දැනෙන්නේ නැහැ ඔයාගේ බර වැඩි වෙලා කියලා. ඔයාට බර අඩු වෙනත් ඔයාලට චෙක් කරගන්න විදිහක් නැහැනේ. ඉතින් ඔයා ස්කේල් එකක් අරන් ඉන්න.
ස්කේල් එකක් නැත්නම් ගන්න බැරිකමක් තියෙනවා නම් ඒ ගැන හිතන්න එපා. ඒ ගැන දුක් වෙන්නත් එපා. පස්සේ වට ඔය හම්බෙච්ච වෙලාවක බලා ගන්න පුළුවන්නේ. ඔයා මේ වෙලාවේ ස්කේල් එකක් නැහැ කියලා ස්කේල් එකක් ගන්න යන දඟලන්නවත් අම්මලා තාත්තලාට කරදර කරන්නවත් යන්න එපා. ඔයා දැන් ફોකස් කරනවාගේ ඩයට් එක ගැන. ඔයා හිතන්න මම ලස්සනට ඉන්නවා. මම හැඩට ඉන්නවා. මම මේ වයසේ ආයි ඉන්නේ නැහැ. ඒකින්ද මම මේ කැපකිරීම කරලා මම අද ලස්සනට ඉන්නවා කියලා. ඉතින් මේ ඩයට් එකෙන් මට දවස් 3ට කිලෝ 3ක් අඩු වුණා. හැබැයි මම ඊළඟ දවසේ බත් චුට්ටක් කෑවා. මෙන්න කෑපු ගමන් මගේ බර ග්‍රෑම් 600 700කින් වැඩි වුණා. ඉතින් එක් ඩයට් එක ඇත්තටම බර අඩු වෙනවා. අඩුම තරමේ ඔයාට කිලෝ 2ක් හරි අඩු වෙනවා. හැබැයි ඒක පර්මනන්ට් එකක් නෙමෙයි. ඒක පර්මනන්ට් රඳාපවතින දෙයක් නෙමෙයි. ඔයාට තව දවස් 3කින් වෙඩින් එකක් තියෙනවා නම් ඔයාට පොඩ්ඩක් ඉන ෂේප් කරගන්න ඕන නම් ඔයා ඩයට් එක ඊට දවස් 3කින් තනින් කරොත් අනිවාර්යෙන් ඔයා යන දවසට ඔයාට කිලෝ 2ක් හෝ 3ක් අතර ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. හැබැයි ඔයා කෑවොත් වෙඩින් එකට ගිහින් හොඳට බඩ පිරෙන්න ඔයා අර තියෙන ඩෙසර්ටුයි කියන කෑමයි ඔක්කොම කෑවොත් ඔයාට ඒ තප්පර ගානේ එක වේලෙන් ඔයාට පුළුවන් කිලෝ 3මයි weight එක ගේන් කරගන්න. ඒ කියන්නේ මේක අර චේන්ජ් වෙන එකක්. ඒ කියන්නේ ස්ථිරව ඔයාගේ weight එක reduce වෙලා නෙමෙයි. ඔයාට නිකන් පේන්නනවා මෙහෙම අඩු වුණා වගේ. ඉතින් ඒ වගේ එකක් කරලා weight loss එකකට තේරුමක් නැහැ. ඉතින් මං හිතුවා මේක නෙමෙයි. වෙන විදිහක් try කරන්න ඕනේ කියලා. ඉතින් ටිකක් කාලයක් මම කරනකොට මට එකක් සෙට් වුණා. ඔය 16ට එක බලද්දි මම දන්නේ ඒක ගොඩක් අයට හරියනවා කියනවා. පැය 16ක් මුකා ඉඳලා පැය 8ක් කන එක. ඇත්තටම ඒක මට නම් වැඩ කළේ නැහැ. මම පැය 16ක් 8ක් නොකා ඉඳලා පැය 8ක් කෑවා. හැබැයි මට නම් ඒක හරි ගියේ නෑ. මගේ weight එක වැඩි උනේ නැහැ. මගේ තිබ්බ weight එක maintain වුණා. ඒ කියන්නේ මම මේ පැය 8 ඇතුළත සමහරට මම කළා වැරදිද දන්නේ නැහැ. මම මේ පැය 8 ඇතුළත කිරි බිව්වා, සීනි දාලා තේ එකක්, සමහර වෙලාවට කේක් කෑල්ලක් වගේ මම කැමති දෙයක් මම කෑවා. මේක මම මාස 5-6ක් කළා. හැබැයි මට 1 කිලෝ එකක්වත් අඩු වුණේ නැහැ. මගේ හැබැයි තියෙන ගාන ඒ විදිහටම මේන්ටේන් වුණා. සමහරට මම ඒ කරපු විදිහ වැරද්දක් තියෙනවද දන්නේ නැහැ 16 week diet එකේ. ඒක නිසා වෙන්නේ නැති මට නම් ඒක වැඩ කළේ නැහැ. ඉතින් මම ඒක අතෑරියා. මගේ weight එක ඒතකොට දැන් normal අර තිබ්බ ගානෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ මම try කළා මොකක්ද මම බත් කනවා. බත් නොකා ඉන්නේ දැන්. මම බත් කනවා මම බත් කෝප්පයක් කනවා. බත් පොඩි ප්‍රමාණයක් කන්නේ. ගොඩක් මාළු පිණි දාගෙන බත් කෝප්පයක් බෙදාගෙන ගොඩක් මාළු පිණි දාගෙන මම දැන් කනවා. කාලා ඉවර වෙලා මම green tea එකක් බොනවා. 3 වේලම මම කෑවා. හැබැයි මම පැණි රස පිටි කිසිම දෙයක් මම ගත්තේ නැහැ. ඒ අතරතුර මට පුංචි හරි බඩගින්නක් ආවොත් මම ඉඳ හිට ඇපල් කෑල්ලක් නැත්තම් සිට්‍රස් තියෙන පළතුරක් ඒ කියන්නේ දොඩම් වගේ දෙයක් කෑවා. ඒ අරගෙන කෙසෙල් ගස් ලැබු වගේ අර පිෂ්ඨය සහිත පිෂ්ඨය පිටි වගේ තියෙන පළතුරු කිසිම දෙයක් අලිගැට පේ වගේ කිසිම දෙයක් මම ආහාරයට ගත්තේ නැහැ. ඉතින් මේ විදිහට මම බත් පොඩ කකා ග්‍රීන් ටී විවි ඉඳී ඇත්තටම මගේ weight එක මාසෙට කිලෝ 2ක් විතර අඩු වුණා. මාසෙට කිලෝ 2ක්. ඉතින් දැන් මට මාසෙට කිලෝ 2ක් අඩු කරන්න බෑ. මට මදි. මට ඉක්මනට කෙට්ටු වෙන්න ඕනේ වගේ හැඟීමක් ආවා. ඉතින් මං හිතුවා නෑ මීට වැඩිය ඉෆෙක්ටිව් විදිහට මං දැන් මේ ගොඩක් කැප කරනවා නේ. මම බර්ත්ඩේ එකකට ගියා බර්ත්ඩේ කේක් එකක් කන්න. මම ඔෆිස් එකේ වැඩකට ගියා. මම ඒ දකින්න දෙයක් කන්න. මම නෙස්කැෆේ එකක් බොන්නේ. මම ෂෝටිස් කන්නේ නෑ. ඉතින් ලොකුවට මම දැන් මේක ගැන ફોකස් කරලා ඉන්නේ. ඉතින් ඒ මට කිලෝ 2ක් වගේ අඩු වෙන මට මදි දැන් මේක අඩු වෙන එක. ඉතින් මං හිතුවා කෙටි කාලයක් ඇතුළත පුංචි කෙටි කාලයක් ඇතුළත මට මගේ ටාගට් එකට යන්න පුළුවන් නම් හොඳයි කියලා. ඉතින් ඒක නිසා මම හිතුවා මට ඕන තරම් කැම පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවානේ. ඉතින් මං හිතුවා මම මේ පිෂ්ඨ ඇඟට ගන්න එක නවත්තන්න ඕනේ. එහෙම කළොත් මට ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි නේද කියලා. ඉතින් ඒ විදිහට මම පටන් ගත්තා මේ පිෂ්ඨ ඇඟට ගන්න එක නවත්තන්න. ඉතින් ඇත්තටම කිව්වොත් මුල් දවස් ටිකේ ටිකක් බඩගිනි හිතටත් අමාරුයි බත් කෑවේ නෑනේ කියලා. හැබැයි කාලයත් එක්ක යනකොට සහ රිසර්ච් දකිනකොට
හරි ආසාවක් තියෙනවා මේක කන්ටිනියස්ලි කරන්න යන්න. ඉතින් උදේට සාමාන්‍යයෙන් මම ඕට්ස් වගේ දෙයක් ආහාරයට ගත්තා. දවල්ට බිත්තර දෙකක් බෙදලා මාළු කෑල්ලක් නැත්නම් යෝගට් එකක් ඊට පස්සේ රෑටත් යෝගට් එකක් මාළු කෑල්ලක් පොඩි චීස් කෑල්ලක් නැත්නම් ඇපල් කෑල්ලක් ඒ සාමාන්‍ය මං ඒ කාලෙදී ඔය මගේ කෑම වලකට පස්සේ ලොකු කෝපි එකක් without sugar දාන්න නැතුව ලොකු කෝපි එකක් ගත්තා. එතකොට මට අර කෑම ටික අර ඒ ටික මොන හරි මම කාපු එළවලු පළතුරු මොන හරි ඒ දේවල් ටික කෑවට පස්සේ කාලා අරක බිව්වට පස්සේ ලොකු වට බඩේ පිරිලා වගේ දැනෙනවා බඩ හිස් වගේ දැනෙන්නේ නැහැ. ඉතින් මට මේක අල්ලලා ගියා මේ වැඩේ. ඉතින් මට ඒකෙදි සතියට ඔයා විශ්වාස කරනවාද ඒ විදිහට කළමට සතියට කිලෝ 4ක් අඩු කරගන්න පුළුවන් වුණා. ඉතින් මේ විදිහට සති දෙකක් කරපුවාම දෙවෙනි සතිය නම් 4ක් අඩු වුණේ 3ක් විතර තමයි අඩු වුණේ. ඉතින් මට හරියම සතුටුයි. මම දවස් 14කින් කිලෝ 7ක් විතර අඩු කරගත්තා මේ දේ කරලා. ඉතින් මට ඇඟට පර නැති ගතියක්වත් එහෙම කිසි ගතියක් නැහැ. මොකද මම බත් කන එක විතර නැවැත්තුවේ පිටි සීනි නැවැත්තුවා. මම කිරි එකක්වත් බිව්වේ නෑ. මම ඕට්ස් කෑවා, මම පළතුරු කෑවා, හොඳට මැල්ලුම් චාති. මට හිතුණොත් මම දැන් ගෙදර හදලා තියෙනවා නම් මාළු පිණි චාති, පොලොස් මැල්ලුම්, මේ වගේ දේවලුත් මම පත් කනකොට පරිප්පු මට හිතුණොත් මම කනවා. ඕට්ස් වලින් සමහරවිට මම ඕට්ස් වලින් තෝසෙ හදනවා. ඔයා දැන් ඕට්ස් මම ඉස්සර ඕට්ස් කන්න කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඕට්ස් විදිහට ඔයාලා try කරලා බලන්න. එතකොට ඔයාලට කැම රුචිය ඒ සාමාන්‍ය මම ඕට්ස් අර කිරි දාලා normal කන්න කැමති නෑ මට නිකන් ස්මෙල් එක එද්දි මාස නෑ. හැබැයි ඕට්ස් වෙන විදිහකට මම try කළා. ඕට්ස් වලට මම නිමිති කොළ දෙකක් දාලා බිත්තරයක් දාලා ඕට්ස් දාලා වතුර චුට්ටක් දාලා බ්ලෙන්ඩ් කරලා ඒක සෝස් පැන් එකේ දාලා තෝසෙක වගේ හදලා තෝසෙ කෑවා අර මාළු පිණි එක්ක. ඉතින් හැම කද්දී අපිට අර වෙනසත් එක්ක කන්න පුළුවන්. ඒ වගේ මම ඕට්ස් රොටි හදන් කෑවා පොල් දාලා. ඉතින් විවිධ විදිහට ඔයාලට try කරන්න පුළුවන් ඕට්ස් උත්. මොකද ඕට්ස් කියන්නේ ගොඩක් ෆයිබර් තියෙන කෑමක්. එතකොට ඔයාගේ බඩට ෆයිබර් කන්ටෙන්ට් එක වැඩි වුණාම එයාට දැනෙන්නේ නැහැ ලොකුවට බඩගින්න. ඉතින් ඔය වගේ දේවල් කරලා තමයි මම මේ තත්ත්වයට මම තාම චවි මම පිළිගන්නවා මම තාම චවි මම තාම කෙට්ටු වෙන process එකේ ඉන්නේ. ඉතින් මට හරි සතුටුයි මම මේ කෙටි කාලය ඇතුළත මේ ළඟා කරගත්ත achievement එක. ඉතින් මට වැඩ කළා මේ trick එක. ඉතින් ඒක නිසා මං හිතුවා කෙටි කාලෙකින් කෙට්ටු වෙන්න දඟලන ඔයාලටත් මේක හොඳ වෙයි කියලා. මොකද මාස ගණන් කට්ට කකා කොහරි පාටි එකට ගියත් කොහෙ ගියත් මොකුත් අනේ නැහැ මං කන්නේ මං ඩයට් කියලා ඉන්නවට වැඩිය මේ ක්‍රමේ ලේසි. මේ ක්‍රමේ හොඳයි. ඉතින් ඔයා try කරලා බලන්න. ඔයාට කොහොමද එන ප්‍රතිඵල කියලා ඔයා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ ප්‍රතිඵල නරකද හොඳද කියලා. හැබැයි මම මෙහෙම දෙයක් කියනවා. ඔයා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක් නම් ඔයා කිරි දෙන අම්මා කෙනෙක් නම් සහ ඔයා මොකක් හරි ස්පෙෂල් රෝගයකින් පෙළෙන කෙනෙක් නම් මේ ක්‍රමේ නම් try කරන්න එපා. මොකද නිරෝගී කෙනෙකුට තමයි මේ දේ කරන් යන්න පුළුවන්. ඒක නිසා ඔයා අර මම කියපු කන්ඩිෂන් වල ඉන්න කෙනෙක් නම් මේ දේ try කරන්න එපා. එහෙම නැති කෙනෙක් නම් ඔයා ටිකක් මහත කෙනෙක් නම් ඔයා මේ දේ කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාට සාර්ථක වෙනවා. අනිත් කාරණේ තමයි ඔයා හොඳට වතුර බොන්න. මම සාමාන්‍යයෙන් දවසට ලීටර් 3ක් 4ක් වගේ ප්‍රමාණයක් බොනවා. මම කොහොමත් මම කියවම ලොකු මග් එකක් තියෙන කොෆි 3ක් දවසට බොනවා. ඊට අමතරව මම වතුර බොනවා. ඉතින් ඒ විදිහට ඔයත් වතුර බොන්න. මොකද අපේ පරිවෘත්තීය ක්‍රියාවලිය සිදු කරගෙන යන්න අපිට වතුර ඕනේ. එයා එතකොට වතුර බොද්දිත් අපේ බඩගින්න ටිකක් ෂේප් වෙනවා. අපිට ලොකු බඩගින්නක් ඇති කරන්නේ නැහැ. ඉතින් මේ මං කියපු පුංචි ට්‍රික්ස් ටික ඔයත් try කරලා ඉතින් ඔයාට කොහොමද හම්බුන ප්‍රතිඵල කියලා මට වගේම ඔයත් ප්‍රතිඵල ලබා ගත්තද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අද මගේ මේ weight loss journey එක කොහොමද උනේ කියලා මාත් එක්ක මගේ අදහස් share කරගත්ත ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ YouTube channel එකට ඇවිල්ලා මේක අහන් හිටියට. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තුෙන් අදට මම සමුගන්නවා. ඔයාලට එහෙනම් සුබ දවසක්.